හිතන දේ වෙන්නේ වෙන දේ හිතාගන්න බෑ. පොත කියවුවම තේරුනේ එච්චරයි. ඔයා සිද්ධ වෙන්න බැරි දේ අයින් කරද්දි ඉතිරි වෙන දේ ඒක මොනතරම් අසම්භාව්‍ය වුණත් ඒක තමයි ඇත්ත. දැන් ගෙස් කරන්න හදිසි වෙන්න එපා. අද බුක් රිවිව් එක මෙන්න මේ පොතට. මේක ඇත්තටම හොරර්, මිස්ට්‍රි, ඒ වගේම ක්‍රයිම් පොඩ්ඩක් සම්බන්ධ පොතක්. මේක ඉංග්‍රීසි බුක් එකක්. නම හිඩන් පික්චර්ස්. ලියලා තියෙන්නේ ජේසන් කියලා කෙනෙක්. මෙන්න මෙයා. මේක සිංහල පරිවර්තන කෘතිය. ඒක තමයි සිතුවම කරදි රහස. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ නිලන්ති එදිරිවීර. ඒකෙන් එයා. මේකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මේකේ ප්‍රධාන චරිත වෙන්නේ ක්වීන් කියලා ගෑනු ළමෙක්. මේ ගෑනු ළමයා කාලයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. එයාගේ ජීවිතේ වෙච්ච දරුණු කඩාවැටීම් නිසා එයා ඒවට පුරුදු වෙලා ඉඳලා පස්සේ එයා ඒකෙන් මිදෙනවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ දෙවැනි අවස්ථාවක් විදිහට එයාට හම්බ වෙනවා ගෙදරක ළමෙක් බලා ගන්න. ඒ දෙවැනි අවස්ථාව ලස්සන එකක්ද කියන්න මම දන්නේ නැහැ. එයා පොඩි ළමයින්ට එහෙම ගොඩක් ආස කෙනෙක්. ඒ වගේම එයා හරිම උනන්දුවෙන් මේ ජොබ් එක කරනවා. හැබැයි මේ පොඩි පිරිමි ළමයාගේ තියෙන අමුතු හැසිරීම් නිසා මෙයාට මේ ගෙදර මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා වගේ දැනෙනවා. ඇත්තටම ඔයා බලන්න ඇති මේ කතාවට සිතුවම කරන්නේ රහසක්. නැත්නම් හිඩන් පික්චර්ස් කියන නමකට නෑ කියලා. ඒකට හේතුව තමයි මේ පොඩි පිරිමි ළමයා සැරෙන් සැරේ අමුතු චිත්‍ර අඳිනවා. ඒ චිත්‍රවල ඉන්නවා එයා හිතින් මවාගත්ත අමුතු යාළුවෙක්. එයාගේ නම තමයි ආන්න. ඒත් එක්කම මේ ගෙදර තව තියෙන විශේෂ දෙයක් තමයි මේ ගෙදර කතාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් අද්භූත කතාවක්. මේ ගෑනු ළමයා නැවතිලා ඉන්නවා ඒ ගෙදරට ළඟ කොටේජ් එකක. කියන්නේ එයා ඔය පිරිමි ළමයා බලාගන්න ගෙදරම මිදුලේ තියෙන කොටේජ් එකක්. ඒකේ චිත්‍ර අඳින ගෑනු කෙනෙක් මීට ගොඩාක් කාලෙකට කලින් මරලා දාලා තියනවා කියලා කතාවක් ඒ පැත්තේ පැතිරිලා තියෙනවා. ඒත් එක්කම මේ ගෑනු ළමයාට රෑට සමහර වෙලාවට දැනෙලා තියෙනවා එයා නිදාගෙන ඉන්න දිහා කවුරු හරි බලන් ඉන්නවා. එහෙම නැත්නම් එයා වැඩ කරන දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ දෙයක්. එතකොට මේ පිරිමි ළමයා අඳින චිත්‍රවලයි ඔය මරුවා කියන ගෑනු කෙනයි අතර සම්බන්ධයක් තියෙනවද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඔයාලා කියවලම බලාගන්න. මේ පොතේ මම දකින විශේෂ දේවල් ටිකක් තියෙනවා. මේකේ ගොඩාක් ලොකුවට විස්තර කරනවා. සාමාන්‍යයෙන් අපි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයව හඳුන්වන්නේ හරි අමුතු විදිහකටනේ. එයාලා ඒ දේවල් අතහැරලා මේ සමාජයට ආවහම එයාලා ඒ සමාජය ඇතුළේ කරන පොඩි ස්ට්‍රගල් එකක් තියෙනවා. එයාලා ගැන සමාජයේ ආපහු විශ්වාසයක් ඇති කරන්න එයාලා ලොකු දේවල් ටිකක් කරනවා. අන්න ඒක මේ පොතේ විස්තර වෙනවා. එක්කම හොඳ වුණත් නරක වුණත් අම්මලමයි කියන එක මේකේ කතා වෙනවා. මේ කතාව කම්මැලිද කිව්වොත් නෑ. මේ ටයිප් පොත් කොහොමත් කම්මැලි පොත් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ. ගාන වැඩි පොතක් වුණත් ඉක්මනට කියවන්න පුළුවන් කුතුහලය වැඩි නිසා. ඉන් කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා කියවපු නැති අය අනිවාර්යෙන්ම කියවන්න හරිම ලස්සන පොතක්.